රයිට්. රයිට්. නැවත වතාවක් ඔයගොල්ලෝ සියලු දෙනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා දුවේ පුතේ. ජීවිතේ මං හිතන්නේ ඉතා විශාල කඩේමක් පහු කරලා මේ වෙද්දී ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ. ඒ කතාව ඇතුලේ එහෙම නැත්නම් ඒ ජීවිත කතාවේ අලුත පරිච්ඡේදයකට. ඉතින් මේක ලෙහෙසි වැඩක් නෙමෙයි. ටිකක් අමාරු වැඩක්. හැබැයි හරි මඟ පෙන්වීමක් ආවොත් ඔයගොල්ලන්ට මේ කඩේමත් පහු කර ගැනීමේ හැකියාව තියෙන බව ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. ඉතින් නැවත වතාවක් ගිය අවුරුද්දේ ඇඩ්වාන්ස් ලෙවල් එහෙම නැත්නම් ඒ ලෙවල් විභාගය සඳහා පෙනී ඉඳලා අද දවසේ යුනිවර්සිටි එකට යන්න බලාපොරොත්තු වෙන සහ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් මොරටු යුනිවර්සිටි එකේ තියෙන මේ ඉතා වැදගත් පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ සියලු දෙනාම සුබපතන ඔයගොල්ලෝ සියලු දෙනාට මේ වගේම හැමෝටම මේ කඩේම පාස් කරගන්න කඩේමෙන් එගොඩ වෙන්න වාසනාව ශක්තිය සහ ධෛර්ය විශේෂයෙන්ම ශක්තිය සහ ඔයගොල්ලෝගේ උනන්දුව මත අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා Global Academy of ප්‍රොෆෙෂනල් ස්ටඩීස් ආයතනය මගින්. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕන ආයතනය ගැන මම පොඩි දේවල් ටිකක් කියන්නම්. මේක අපි ආයතනය දැනට අවුරුදු 4කට කලින් අපි ආරම්භ කරපු ආයතනයක්. ඉතින් මේකදී අපි කරන්නේ විශේෂයෙන්ම ප්‍රොෆෙෂනලි තමන්ගේ කැරියර් එක පැත්තෙන් සහ තමන්ගේ ඇකඩමික් එක පැත්තෙන් යම් යම් තියෙන එක්සෑම් වලට එහෙම නැත්නම් ඒ වගේ කඩයින් වලට අපේ ඉන්න දේශක මණ්ඩලය හරහා ඔයගොල්ලන්ට උදව්වක් සහ යම් තල්ලුවක් සහ ඒකට රෙඩිනස් එකක් එහෙම නැත්නම් ඒ සඳහා පෙර පුහුණුවක් සපයන එක තමයි අපේ ආයතනය හරහා කරන්නේ. ඒ වගේම අපේ IT Group Global ආයතනය තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ දන්න ආයතනයක්. ඉතින් මේ හරහා තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් සංවිධානය කරේ. මොකද අපි අවුරුදු 4ක් තිස්සේ මේ දේ එහෙම නැත්නම් මේ ඔයගොල්ලෝ වගේ තව ගොඩාක් දුවා දරුවන්ට අවුරුදු 4ක් තිස්සේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් මේ මොරටු විශ්වවිද්‍යාලයේ තියෙන මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක එහෙම නැත්නම් මේක හරහා ඔයගොල්ලෝ ජීවිතේ යම් කඩේමක් පාස් කරන්න යන මොහොතක ඔයගොල්ලන්ට දෙන්න ඕන උපරිම සපෝට් එක අපි අවුරුදු 4ක් තිස්සේ තියෙනවා. ඒ වගේම ආයතනයක් විදියට මතක තියාගන්න තනි පුද්ගලයෙක් විදියට නෙමෙයි මේක ආයතනයක් විදියට අපි වගකීමෙන් යුතුව ඕගොල්ලොන්ට අරන් එන රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකක් කියන එකක් කියන්නේ. ඉතින් අපි ගොඩක් පාඨමාලා සිද්ධ කරන මේ වෙනකොට ලංකාවේ ගොඩක් තැන් එක්ක. ඉතින් මම වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද ප්‍රභාත් සර් තමයි ඕගොල්ලොන්ට මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම කන්ඩක්ට් කරන්නේ. ඉතින් මොරටු යුනිවර්සිටි කියන එක ඕගොල්ලෝ දන්නවා ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල අතරින් එකක්. විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාලය ගැන ඔයගොල්ලෝ මං හිතන්නේ අපිට වඩා හොඳට හොයලා ඇති දැන් මොනවද මේක තියෙන්නේ. අවුරුදු ගණනාවක් අවුරුදු දශක ගණනාවක් තිස්සේ ලංකාවට සහ ලෝකයට දක්ෂතාවය සහ මනස පිරිපුන් මිනිසුන් කොට්ටාසයක් මිනිසුන් රාශියක් එහෙම නැත්නම් බුද්ධිමතුන් රාශියක් බිහි කරපු විශ්වවිද්‍යාලයක්. ඉතින් අද දවසේ මේ පාඨමාලාව දිගටම ඔයගොල්ලොත් එක්ක සිද්ධ කරන ප්‍රභාත් සරුත් ඒ වගේ මොරටු විශ්වවිද්‍යාලයෙන්ම එළියට ආපු ඔයගොල්ලෝ වගේම මුල ඉඳලා පටන් අරන් කඩයිම් ගණනාවක් පසු කරගෙන මේ වෙද්දි ජාත්‍යන්තර මට්ටමේ ආයතන ගණනාවක සහ ලංකාවේ ඉහළ පෙළේ ආයතන ගණනාවක රැකියාව කරන ගමන් තමයි ඔයගොල්ලෝ මේ මග පෙන්වීම අපිත් එක්ක එකතු වෙලා අවුරුදු 4ක් තිස්සේ කරන්නේ. ඉතින් මොරටු යුනිවර්සිටි කියන එකෙන් එහාට අපිට කතා කරන්න යුනිවර්සිටියක් නැහැ. හැමෝම ඩ්‍රීම් කරන හැමෝම යන්න ආස කරන හැමෝම රයිට් මම මොරටු යුනිවර්සිටි එකෙන් කියලා කියන්න ආස කරන විදිහේ විශ්වවිද්‍යාලයක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නම් ඕගොල්ලෝ මේ අවුරුදු දෙකක් තිස්සේ අවුරුදු දෙකක් අවුරුදු තුනක් අවුරුදු හතරක් මේ ගත්ත උත්සාහය මේ ඕගොල්ලෝ ගත්ත උත්සාහය ඇතුළේ ඕගොල්ලන්ට අවසාන තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක සමහරට ඕගොල්ලන්ට හම්බ වෙන අන්තිම chance එක වෙන්න පුළුවන්. සමහරට අවසාන chance එක වෙන්න පුළුවන්. මෙතනින් එහාට ඕගොල්ලොන්ගේ ජීවිත කතාව ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ගැන ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේක ඇතුලේ ආකිටෙක්චර් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කතා කරනවා. ඊට පස්සේ ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් කතා කරනවා. ෆැෂන් ඩිසයින් සහ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන මෙන්න මේ කෝස් හතරට සඳහා තමයි මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තියෙන්නේ සහ මොරටු විශ්වවිද්‍යාලනුත් මෙන්න මේ කෝස් හතරට තමයි ඕගොල්ලොන්ට මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකක් තියලා ඒ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර ඔයගොල්ලන්ට ප්‍රභාත් සර් කිය. ඉතින් මේ අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි මේ වගේ ඔන්ලයින් කරනා වගේම ෆිසිකලිත් අවුරුදු ගණනාවක් තිස්සේ ඕගොල්ලෝ වගේ දරුවෝ ගණනාවකට මොරටු විශ්වවිද්‍යාලයට යන්න පාර කියපු ආයතනයක් මේ ගැප්ස් ආයතනය. ඉතින් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් සහ මේක ඇතුළේ කොහොමද පේපර් සාකච්ඡා වෙන්නේ මේ හැම එකක්ම ප්‍රභාත් සර් ඔයගොල්ලන්ට කියයි. කොහොමද අපි මේ වගේ පින්නෙම සිද්ධ කරන්නේ සහ වෙන අනෙකුත් දේශකවරුන්ගෙන් එහාට ගිහිල්ලා මේක ප්‍රැක්ටිකලි මේක ඔන්ලයින් කරන එකක් වුණත් ප්‍රැක්ටිලිටි එක බේස් කරලා එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ තියරි පාඩම් කරලා විතරක් එහෙම නැත්නම් සටහන් අධ්‍යයනය කරලා විතරක් ගොඩ යන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයගොල්ලෝ දැනට හුරු වෙලා තියෙන්නේ අර A level exam එක ඇතුලේ එක ෆෝමැට් එකකට ඔයගොල්ලෝ හුරු වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකට යනවා නම් ඔයගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා අලුත් ලෝකයක් බලන්න ඕන නම් අන්න ඒ පාඩම් කරගෙන ආපු විදිය සහ ඒ එක්සෑම් එකට එහෙම නැත්නම් A level exam එක ලියනවා වගේ කියලා හිතාගෙන දුවේ පුතේ මේක ටිකක් කරන්න අමාරුයි. මොකද මේක කෝපරේට් ලෙවල් එකට එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකට
දරුවෝ බිහි කරන එහෙම නැත්නම් දක්ෂතාවය පිරිපුන් දරුවෝ බිහි කරන ප්‍රායෝගික පාඨමාලා ටිකක් තමයි මම නැවතත් ඕගොල්ලෝ මං හිතන්නේ දන්නවා ඇති මේ පාඨමාලා ගැන. මෙන්න මේ පාඨමාලා හතරම ප්‍රායෝගික ලෝකයක් එක්ක තියෙන පාඨමාලා. ඒක නිසා මොරටු විශ්වවිද්‍යාලය මගින් මේ පාඨමාලාවට සඳහා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කරද්දී විශේෂයෙන්ම ඕගොල්ලෝගේ ප්‍රායෝගික දැනුම අනිවාර්යයෙන්ම අපේක්ෂා කරනවා. ඉතින් ඒක නිසා තමයි යම් මඟ පෙන්වීමක් අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාසයක මේ හොට් කෝස් එක එහෙම නැත්නම් මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක කරා ඔයගොල්ලන්ට කොහොමද එක්සෑම් එකට රෙඩි වෙන්නේ එතන ඉඳලා එක්සෑම් එකට පෙනී ඉන්න වෙනකම් අපි මේ ගයිඩන්ස් එක ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මම කියන්න ඕන ප්‍රභාත් සර් ගැන විශේෂයෙන්ම ලංකාවේ සහ ලෝකයේ ප්‍රසිද්ධ ආයතන ගණනාවක ඔයගොල්ලෝ දන්න බ්‍රෑන්ඩ් ගැන කිව්වට පස්සේ ඔයගොල්ලෝ දන්නවා Nike Adidas ඊට පස්සේ Levi's මේ වගේ බ්‍රෑන්ඩ් ගොඩක වැඩ කරපු කෙනෙක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ප්‍රභාත් සර් අපිත් එක්ක ඉන්න අවුරුදු 12කට වඩා අපරල් ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන එක්ස්පීරියන්ස් තියෙන එක. විශේෂයෙන්ම අපි අර කතා කරපු ඒ පාඨමාලා හතරට දාලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන සහ ඕගොල්ලෝ වගේම මොරටු යුනිවර්සිටි එකෙන් අයින් වෙච්ච එහෙම නැත්නම් අවුට් වෙච්ච ආදි ශිෂ්‍යයෙක්. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි අපි ඕගොල්ලන්ට මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම කරන්නේ. අපිත් එක්ක අවුරුදු 4ක් වුණාට ප්‍රභාත් සර් අවුරුදු 10කට 15කට වඩා මේ පාඨමාලාව ගොඩක් ළමයි එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේම සෙෂන් එකේ ෆීස් ගැන මම කියන්න දැනටමත් ඕගොල්ලෝ දන්නවා. මේක රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඕගොල්ලොන්ට කඩයිම් විභාගයක් වගේම ඒ වගේම අපි මේ හදන රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක කරා ඕගොල්ලන්ට ලොකු ඉම්පැක්ට් එකක් අනිවාර්යයෙන්ම මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකට පෙනීදීමේ සහ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට යන්න කලින් මේ දේවල් ඕගොල්ලන්ට අපි හදලා දෙන්න පාර පෙන්නන්න මේකේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් අපි හදලා තිනවා. ඉතින් මේ පාඨමාලා ගාස්තු අපි ඔයගොල්ලන්ට ෂෙයා කරන්නම්. ඔගොල්ලෝ දන්නා මේ පාඨමාලා ගාස්තුව ඇතුලේ එහෙම නැත්නම් මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපි ඔයගොල්ලන්ට ආකිටෙක්චර් සහ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන එක රුපියල් 8500. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ දෙකක් කරනවා රුපියල් 8500යි. එහෙම නැත්නම් ඉන්ටග්‍රේටඩ් ඩිසයිනින් හරි එහෙම නැත්නම් ෆැෂන් ඩිසයිනින් හරි කරනවා ඔයගොල්ලන්ට 4500යි. ඒ වගේම ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් සහ ෆැෂන් ඩිසයිනින් කියන එකත් මේක අපි ඩිස්කවුන්ට් එකක් දෙනවා පුතේ. මේක 4500කට ඔයගොල්ලන්ට දෙනවා. ඒ වගේම ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් සහ තව එක සබ්ජෙක්ට් එකක් ඔයගොල්ලෝ කරනවා 10500යි. ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් සහ අනිත් සබ්ජෙක්ට් දෙකමත් ඔයගොල්ලෝ කරනවා නම් 14000ක රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් ෆී එකක් තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඔයගොල්ලෝ දැනුවත් කිරීම අපි සිද්ධ කරන්න. මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ වඩා ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා මේ හැම එකක්ම මේ අද දවසේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක ඇතුළේ ඔයගොල්ලන්ට අහන්න පුළුවන්. මේක ගැන කතා කරන්න සුදුසුම් පුද්ගලයාට මම ආරාධනා කරනවා මෙතන ඉඳලා සෙෂන් එක කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න හැම එකක්ම අහන්න පුළුවන් සහ අපි මූලික වශයෙන් ඒ හඳුන්වා දීම ඉවරනාට පස්සේ ඔයගොල්ලෝගේ ඉල්ලා සිටින ප්‍රශ්න ටික අහන්න සහ ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat box එකේ දාන්නත් පුළුවන්. අපි පුළුවන් හැම එකටම වගේ උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි හොඳට ඉස්සෙල්ලා මේ මොකද්ද මේ ප්‍රෝග්‍රෑම් එකෙන් වෙන්නේ එහෙම නැත්නම් මේ මොරටු ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කියලා කියන්නේ මොකද්ද මොරටු විශ්වවිද්‍යාලය ඇතුලේ කරන මේ පාඨමාලා හතර සම්බන්ධව ඔයගොල්ලෝ දැනගන්න ඕන ගොඩක් දේවල් මේකෙදි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා හොඳට මේ කියන දේවල් අහගෙන ඉන්න මේක ඔයගොල්ලෝ ඊටාම විශේෂ කාරණා ටික දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රයිට් ප්‍රභාත් අපි එහෙනම් සෙෂන් එක පටන් ගමු. චරිත් thank you. චරිත් මම ඇහෙනව නේද? එහෙනම් ප්‍රභාත් සර් මම පේනවා කියලා මම හිතනවා. හරි. මං ස්ක්‍රීන් එක ෂෙයා කරලා තිනවා. ළමයි ඔක්කොම පේනවද මේ ස්ක්‍රීන් එක? පේනවා සර් පේනවා. හරි. අපි පටන් ගමු. ඉස්සෙල්ලාම මම ගැන කියන්නම්. මම කියන්නේ ඉස්සෙල්ලාම මෙහෙමයි. ඕනින් මම ගැන අතිශෝක්තියෙන් මම කියනවා නෙවෙයි. ඕනිම අවුරුද්දක ඕනිම බැජ් එක පාස් වුණ ඕනිම ඔය ඩිග්‍රී 4 කරන ඕනිම එක්කෙනෙක්ගේ මගේ නම ඇහුවොත් ඕනි බැජ් එක එක්කෙනෙක් මගේ නම දන්නවා. මොකද හැම බැජ් එකේම අනිවාර්යෙන් මගේ ගෝලියෝ ඉන්නවා. ඒක තමයි පළවෙනි දේ. දැන් අපි IT ගුරු එකත් එක්ක සම්බන්ධලා මේ 4 වෙනි අවුරුද්ද අපි මේ ක්ලාස් කරන්නේ. එතකොට මේ ක්ලාස් කරද්දී අපිත් එක්ක ප්‍රැක්ටිකල් ක්ලාසස් ඒ වගේම ඔන්ලයින් ක්ලාසස් ඇවිල්ලා පාස් වුණ ගාන 100කට අධිකයි මේ වෙනකොට. ඔයාලට ඒවයි ඕනනම් ඒ ළමයින්ගේ සම්බන්ධ විස්තර ඒවා වුණ දෙයක් අපිට ෂෙයා කරන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ගත්තොත් මම මොරටු කැම්පස් එකේ ෆැෂන් ඩිසයින් and ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන ඩිග්‍රී එක කම්ප්ලීට් කළා. දැන් අවුරුදු ඒ කියන්නේ 2016 දී 2010 දී පාස් අවුට් වුණ කෙනෙක්. එතකොට දැන් ගත්තොත් අවුරුදු 15ක් 16කට කිට්ටු වෙන්න මට එක්ස්පීරියන්ස් තියෙනවා. මගේ පළවෙනි ගෝලයා මම කැම්පස් එකේ 30 ඉඳිද්දි පටන් ගත්ත ළමෙක්.
එතකොට ඒ කාලේ ඉඳලා මේ වෙනකම් මම ක්ලාස් කරනවා. මම ලංකාවේ හිටපු නැති කාලේ අර කියන්නේ අවුරුදු 5ක් වගේ කාලයක් මම ක්ලාස් කරේ නෑ ලංකාවේ. මම නැතුව මම වියට්නාම් වල වැඩ කරා ඒ කාලේ තුල. ඒ අර අනිත් හැම අවුරුද්දෙම ක්ලාස් කරලා තියෙනවා. ක්ලාස් වල ළමයින්ගේ රිසල්ට්ස් තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් මම මොරටුවට අමතරව KDU යුනිවර්සිටි එක කියන්නේ කොතලාවල යුනිවර්සිටි එක ඇතුලේ තියෙන ඇප්ටිටියුඩ් ටෙස්ට් වලට ඊට අමතරව අපි ක්ලාසස් කරනවා. ඒකටත් මේ විදිහටම තමයි එන්නේ. කවුරු හරි එක්කෙනෙක්ට මේ ක්ලාස් එකේදී ගන්න පුළුවන් අනිත් මේක තමයි ඒ කියන්නේ අනිත් chance එක තමයි ඔයාලට මේ මොරටු ඉවර වෙනවත් එක්කම KDU කෝල් කරනවා. KDU එකේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක තියෙනවා. මේකම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක. ඒකටත් මේ විදිහටම ප්‍රශ්න ඉන්නේ හැමදේම මේ විදිහටම එන්නේ. එතකොට ඒකටත් ඔයාලට උත්තර ලියලා මේකේ ඉඳලා ඒකටත් උත්තර ලියලා යන්න ලේසි. මොරටුවට යන එකයි KDU එකට යන එකයි කියන්නේ දෙකක්. බට් KDU එකට ඔයාලා සල්ලි ගෙවන්න ඕනේ. මොරටුවට සල්ලි ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. එකම දේ මේ කෝස් කන්ටෙන්ට්ස් එකයි ඩිග්‍රී ලෙවල් එකයි දැන් ගත්තට පස්සේ මොරටුවට වැඩි ඉක්මනට KDU එක මෙයා වෙනවා. හැබැයි මොරටුවේ තියෙන ඩිග්‍රී එකේ තියෙන රෙකග්නිෂන් එක KDU එකේ ඩිග්‍රී එකේ නැහැ. ඒක තියෙනවා එහෙම පොඩි මේකක්. ඒකින්ද මම කියන්නේ මේ ක්ලාස් වලට අපේ ක්ලාස් වලට එන කට්ටියට තියෙන වාසිය තියෙන්නේ අපි සම්පූර්ණයෙන් මොරටුව සහ KDU කියන මේවා දෙකටම අපි 100% ඔයාලව ගයිඩ් කරනවා. ඒක තමයි අපේ තියෙන එකම මේක. ඊට අමතරව ලංකාවේ ඔයාලා දන්නවා ඇති ඕනි තරම් මේ ඩිග්‍රී එකට ක්ලාසස් කරනවා එක කට්ටිය. සමහර කට්ටිය කැම්පස් එකෙන් මේ අවුට් වෙලා එක සැනින් කරනවා. සමහර කට්ටිය සල්ලි හොයාගෙන කරන අපිට හිම අවශ්‍යතාවයක් නැහැ. අපි මේක පස්සේ පන්නගෙන කරන්නේ. අපි තනිකර අපි රිසල්ට් ඕරියන්ටඩ් තමයි අපි ක්ලාස් එකක් අපි කරන්නේ. අපි ක්ලාස් එක හැම වෙලෙම බලාපොරොත්තු වෙන ප්‍රතිඵල කියන්නේ. අපිට ඕනි ළමයිගෙන් සල්ලි වලට වැඩිය ඒ ළමයි ඇතුළට ගිහිලා තියෙන තෘප්තිය තමයි තියෙන්න ඕනේ. දැන් මගේ අවුරුදු ගානක මට උණු වෙලේක මට ගෝලිට කතා කරලා කියන්න පුළුවන් මේ මොනවා හරි දෙයකදී මගේ පුද්ගලික දෙයකදී හරි මට කතා කරන්න පුළුවන් ගෝලෙක් ඉන්නවා ඇතුලේ. අන්න ඒක තමයි අපිට තියෙන කියන්නේ අවසානයේ අපි බලාපොරොත්තු වෙන ගුරුවරයෙක් විදිහට බලාපොරොත්තු වෙන්න ඕනි සල්ලි නෙමෙයි. තමන්ගේ ආත්ම තෘප්තිය තමයි උගන්වලා මෙහෙම කට්ටිය කැම්පස් එක ඇතුලේ ඉන්නවා කියන්නේ. ඒ දේ කන්ටිනියු කරගන්න තමයි ඇත්තටම මම මේ ක්ලාසස් කරන්නේ. මට ඇත්තටම ක්ලාස් කරන්න දෙයක් නැහැ. ඒත් අර මම ක්ලාසස් කරන්නේ ගොඩක්ම මේ මම කරගෙන ආපු දේ මගේ නොලෙජ් එක ඉස්සරහටත් දීලා මේක කන්ටිනියු කරගෙන යන්න. ඊළඟ කාරණය තමයි හැම අවුරුද්දෙම බැච් ටොප් ෆැෂන් ඩිසයින් සහ ආකිවල ගොඩක් වෙලාවට ඒ කියන්නේ ගිය අවුරුද්දේ නැහැ. ඊට කලින් අවුරුද්දේ බැච් ටොප් මගේ ඊට කලින් අවුරුද්දේ බැච් ටොප් මගේ ක්ලාස් ආපු ළමයි ඕනි වෙලේ එක චෙක් කරගන්න පුළුවන්. එහෙම මේකක් තමයි තියෙන්නේ. හරි. අපි මේ ස්ලයිඩ් එක පේනවනේ ඔක්කොටම ළමයි? තමයි පේනව නේද? පේනවා සර්. හරි. අපි මේකදී ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් කතා කරනවා. ඇයි ඔයාලා මොරටුව කැම්පස් එකට එන්න ඕනි? මොනවද ඔයාලගේ මේ ඩිග්‍රීස් වල තියෙන වාසි? මොකක්ද ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකින් බලාපොරොත්තු වෙන්නේ? ඔයාලා මොනවද ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට කොහොමද රෙඩි වෙන්න ඕනි? අපි ඔයාලත් එක්ක මොනවද ඒකට කරන්නේ? ඒක වගේමයි මේකේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සෙඩ්ස්කෝ කියන ගැටලුව. ඒ සෙඩ්ස්කෝ කියන ගැටලුව කොහොමද ක්ලියර් කරගන්නේ කියන දේ. පළවෙනි දේ තමයි මම පොඩ්ඩක් ඉක්මනට යන්නම්. සමහර ළමයින්ට මේ වර්ෂාවේ ප්‍රශ්නයක් තියෙනවා කියපු හින්දා පොඩ්ඩක් ඉක්මන් කරගෙන යනවා. මොරටුවේ කැම්පස් එක ලංකාවේ කැම්පස් අතරින් ගත්තට පස්සේ ලොකුම විශේෂත්වය තියෙන්නේ ලංකාවේ ඕනි තරම් කැම්පස් තියෙනවා. වයඹ තියෙනවා, උතුර තියෙනවා, සබරගමු තියෙනවා, කොළඹ තියෙනවා. මෙහෙම කැම්පස් තිබුණට ටෙක්නොලොජිකලි පැත්තෙන් නේම් රෙකග්නිෂන් එක පැත්තෙන් තියෙන නම්බර් 1 යුනිවර්සිටි එක තමයි මොරටුව කියලා කියන්නේ. අපි ඒ කියන්නේ සාමාන්‍යයෙන් සරලවම කෙටියෙන් කිව්වොත් කැම්පස් එකකින් අවුට් වෙලා ඔයාලට ලේසියෙන් ලෝන් එකක් අරන් තමන්ගේ බිස්නස් එකක් හරි පටන් ගන්න පුළුවන්. තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න පුළුවන් එකම කැම්පස් එක තමයි මොරටුව කැම්පස් එක කියලා කියන්නේ. ඒච්චර කියන්නේ සරලව කිව්වොත් ඩිග්‍රී එකට තියෙන රෙකග්නිෂන් එක මොරටුවේ වැඩි. මොරටුවේ රැග් නෑ, මොරටුවේ වලි නෑ, මොරටුවේ දේශපාලනේ නෑ, මොරටුවේ පොලිටිකල් නෑ, JVP නෑ, NPP නෑ, ශ්‍රී ලංකා නෑ, UMP නෑ, මොනවත්ම නෑ. මොරටුවේ තියෙන්නේ තනිකර ඉගෙන ගැනීමක් විතරයි. සරලවම කිව්වොත් අධ්‍යාපනයේ පැත්තෙන් ලංකාවේ ගත්තොත් කැම්පස් වල නම්බර් 1 යුනිවර්සිටි එක තමයි මොරටුව කියලා කියන්නේ.
ඊළඟ කාරණය තමයි මොරටුවේ එඩියුකේෂන් එකේ පැත්තේ ඩිග්‍රී එකේ තියෙන අර දැන් අපි කතා කරා වගේ ඩිග්‍රී එකේ තියෙන ස්ටෑන්ඩඩ් කියන ගතිය. කියන්නේ සාමාන්‍යයෙන් ඕනි කෙනෙක්ට ඕනි ලංකාවේ කැම්පස් එකකින් ඩිග්‍රියක් දුන්නට ඒ ඩිග්‍රියට අදාළව ගොඩක් කාලට ළමයින්ට ජොබ් එකක් හම්බෙන්න ලොකු කාලයක් යනවා. මොරටුවේ ළමයින්ට හිම මේකක් නෑ, ටක් ගාලා අනිවාර්යෙන් ජොබ් එක හම්බෙනවා. ඊට අමතරව මොරටුවේ පැත්තේ තමයි, මොරටුවේ කැම්පස් එක ඇතුලේ තමයි දැන් ටෙක්නොලොජිකල් පැත්තෙන් හැමදේම ඉක්විප්මන්ට්, ඒ මැෂිනරීස්, ටෙක්නොලොජි සමහර දැන් අපි ආකිටෙක්චර් වගේ ගත්තොත් ආකිටෙක්චර් වල විශේෂ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර්ස් පැත්ත, ලැබ්ස් පැත්තේ ඔක්කොම තියෙන්නේ මොරටුවේ විතරයි. වෙන එළිය කොහෙවත්ම කැම්පස් වල නැහැ. ඊට පස්සේ ප්‍රැක්ටිකලි පැත්තේ මේ ඩිග්‍රී 4ට අදාළවම දැන් ඔයාලා ප්‍රයිවට් කැම්පස් වල මේවා ඉගෙන ගන්න පුළුවන්. පෝටියක් වගේ දීලා ඔයාලට ඕනි වෙලෙක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ෆැෂන් ඩිසයින් ඩිග්‍රියක් කරන්න පුළුවන් එළියට ගිහලා. හැබැයි ඒ ඩිග්‍රී අරගත්ත ඔයාලට ජොබ් එකක් නැහැ. මේකේ අනිවාර්යෙන් කරොත් ඔයාලට ජොබ් එක කියන දේ 100% අනිවාර්යෙන් මේක ඇතුලේ තියෙනවා. දැන් අපි මෙතන ඔයාලා දන්නවා මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට අදාළ ප්‍රධාන ඩිග්‍රී 4ක් ගැන කතා කරනවා. එකක් ආකිටෙක්චර්, අනිත් එක ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, අනිත් එක ඉන්ටග්‍රේටඩ් ඩිසයින්, ඊළඟ එක ෆැෂන් ඩිසයින්. දැන් මේකෙදී ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන්නේ නිකන් අයියයි මල්ලි වගේ ඩිග්‍රී දෙකක්. ඒ කියන්නේ ආකිටෙක්චර් කියන්නේ අපි ප්‍රධාන වශයෙන්ම බිල්ඩින් ගැන සම්පූර්ණයෙන් කතා කරන, ස්පේසස් ගැන කතා කරන ඩිග්‍රී එකක්. ගෙවල් හදන්නේ කොහොමද, ගෙවල් කියන දේ මෙයා වෙන්නේ කොහොමද, කන්සෙප්ට් එකකට ගයක් හදන්නේ කොහොමද, තීම් එකකට ගයක් හදන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන කතා කරද්දී ආකිටෙක්චර් කියන ඩිග්‍රිය තමයි එතනදී කතා කරන්නේ. ඊට අමතරව ගේ හැදුවට පස්සේ තියෙන ලෑන්ඩ්ස්කේප් පැත්ත, ඒ කියන්නේ ගාඩනින් පැත්ත, ඒක ඇතුලේ තියෙන ඉන්ටීරියර් පැත්ත, ඒ පැත්ත කොහොමද කියන දේ තමයි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන දේ ඔයාලගේ කතා කරන්නේ. දැන් ඔයාලා දන්නවා ඇති මේ වෙද්දි මැද පෙරදිග ලොකු ගැටුමක් යනවා. කියන්නේ යුද්ධයක් යනවා. මේ යුද්ධෙන් ඊශ්‍රායලේ ගොඩක් දේවල් ඩැමේජ් වෙලා තියෙනවා. සෞදි වල ගොඩක් දේවල් ඩැමේජ් වෙලා තියෙනවා. ඊට අමතරව දෝහවල ඒ පැතිවල ගොඩක් දේවල් ඩැමේජ් වෙලා තියෙනවා. මේ බිල්ඩින්ග්ස් ආයි හැදෙන්න ඕනේ. මේ බිල්ඩින්ග්ස් හැදෙන්න මේවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදෙන්න, මෙයාලගේ මේ යුද්ධෙන් වුණ දේවල් ටික ආයි ඉස්සරහට හැදෙන්න අනිවාර්යෙන් මෙයාලට ලොකු ප්ලෑන් එකක් හදන්න වෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම ඔයාලට මේකෙදී ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්ස්ලා ඕනේ වෙනවා. මම සරලවම කිව්වොත් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිග්‍රී කියන දේ ගත්තොත් ගොඩක් වෙලාවට ලංකාවේ ජොබ්ස් නැහැ. පිටරට තමයි ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ජොබ්ස් තියෙන්නේ. ලංකාවේ අතරම ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ජොබ් වලට තියෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ආකිටෙක්චර් කියන ජොබ්ස් වලට ඕනි තරම් තියෙනවා, ප්‍රොජෙක්ට්ස් තියෙනවා, ඒ ඔක්කොම යනවා. ඒ උනාට ඔයාලා දන්නේ නැති ලංකාවේ වුණත් දැන් ආර්ථිකයේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ පැත්තට තියෙනවට වැඩිය ගොඩක් ඔයාලා බලන්න Google search කළා මම කියනවට ඔය chat GPT තියෙනවා, දැන් AI මේවා තියෙනවා. ඔයාලා බලන්න search කරලා බලන්න මේ ඩිග්‍රී දෙකට තියෙන ඩිමාන්ඩ් එක කොච්චරක් තියෙනවද කියලා. මේකේ ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, ඊට පස්සේ මිඩල් ඊස්ට් පැත්තට, ඊට පස්සේ ජර්මන්, ඒ පැත්තේ හැම තැනකම මේ ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියන ඩිග්‍රී එකට තියෙන වේකන්සිස් ගොඩක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔයාලා දැනගන්න ඕන දේ තමයි මේ ඩිග්‍රී එක RIBA ඇක්සලරේෂන් එකක් තියෙනවා. ඔයාලා මේ කරන ඩිග්‍රී එක RIBA, මම ඒක තමයි කොතලාවලත් මේ ඩිග්‍රිය සල්ලි වලට ගන්න පුළුවන්. හැබැයි ගත්තට කොයි වෙලේකවත් මේකේ රෙකග්නිෂන් එක පැත්තෙන් මේකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලබ්බෙක්ට සමහර වෙලාවට හිතන්න පුළුවන් මම මොරටුවට යන්නේ නැතුව මට කොතලාවලට ගිහිල්ලා මේ ඩිග්‍රීක් මම කරලා කරගන්න පුළුවන්. හැබැයි කරා වගේ නෙමෙයි, මේ RIBA ඇක්සලරේෂන් එක නැහැ කොතලාවල එකේ. SLIA එක විතරයි තියෙන්නේ. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්චර් කියන දේ විතරයි. ඔයාලා සාමාන්‍යයෙන් ආකිටෙක්චර් කෙනෙක් ගත්තොත් දල වශයෙන් ගෙදරක ප්ලෑන් එකෙන් 3යි 5යි අතර ප්‍රමාණයක් ගන්නවා BOQ එකේ මෙයාගේ ප්ලෑන් එකට. සාමාන්‍යයෙන් හොඳම ජොබ් එකක්, හොඳටම earn කරන්න පුළුවන්, ෆ්‍රීඩම් එකක් තියාගෙන කරන්න පුළුවන් ජොබ් එකක් තමයි ආකිටෙක්චර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියලා අපි කතා කරන්නේ. මේකේ ගෙදරට විශේෂයෙන් මම කියන්නේ මේ ඩිග්‍රී 4න් most valuable ඩිග්‍රිය තමයි ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියලා කියන්නේ. මේකේ ගෑනු ළමෙක්ට නම් විශේෂයෙන් ෆැෂන් වලටත් වැඩිය මම රෙකමන්ඩ් කරන්නේ
මේකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. ගෙදර ඉඳලා නිදහසේ ෆ්‍රීඩම් එකේ කරන්න පුළුවන් ලොකු දෙයක්. අපි කවුරුත් නොහිතන විදියට හොඳට earn කරන්න පුළුවන්, තමන්ගේම ෆර්ම් එකක් දාගන්න පුළුවන්, තමන්ගේම කියන නිදහසේ තමන්ට වැඩ කරන්න ඕනි කියන දවසට වැඩ කරා, අනිත් දවස්වලට වැඩ නොකර හිටියා, නිදහසේ ඉඳලා ෆ්‍රීඩම් එක භුක්ති විඳලා වැඩ කරන්න පුළුවන් කියලා. 8-5 ජොබ් එකක් නෙමෙයි මේක. මේ ඩිග්‍රී 4ම 8-5 ජොබ් නෙමෙයි. මේවයි ලොකුවට හොඳට earn කරන්න පුළුවන්, කවදාවත් රස්සාවල් නැති නොවන ඩිග්‍රී තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා දන්නේ නැති ඔයාලයි මේ පාර ගම්පහනේ ඒක ඩිග්‍රීස් ගණක් මේ පාර කැන්සල් කරා. ජොබ්ස් නැහැ. අන්න ඒ වගේ හිම එකක් නෙවෙයි. මේවයි අනිවාර්යෙන් ජොබ්ස් තියෙන ඩිග්‍රීස් තමයි මේ තියෙන්නේ. මේ ඩිග්‍රී දෙකේම ප්‍රධාන වශයෙන්ම සොෆ්ට්වෙයාර් පැත්ත ඉගෙන ගන්න තියෙනවා. හાર્ඩ් කියන්නේ ප්‍රැක්ටිකල් පැත්තක් තියෙනවා ඔයාලා කැම්පස් එකේදී ඉගෙන ගන්න. ඊට පස්සේ කන්සෙප්ට් ඩෙවලොප්මන්ට් පැත්තක් තියෙනවා. ඊට පස්සේ පැනල් බෝඩ් එහෙම හදන්න තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට්ස් ගොඩක් මේ ඩිග්‍රී දෙක ඇතුළේම ඔයාලට කරන්න තියෙනවා. හැබැයි දරුවනේ මතක තියාගන්න මේ ඩිග්‍රී ටිකක් අමාරුයි. කරන්න හරි ලේසි නෑ. හැබැයි මේක එළියට ආවා කියන්නේ නිකන් ආයි මොනවත්ම ජීවිත කාලේ කරන්න ඕනේ නෑ. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් හිතන්න වෙන මොනවා හරි ඩිග්‍රියක් දැන් සයන්ස් ඩිග්‍රියක් කරලා ඒ මොනසට තව ටිකක් උඩට එන්න අනිවාර්යෙන් MA එකක් කරන්න ඕනි. ඊට පස්සේ MSc එකක් කරන්න ඕනි. ඊට පස්සේ ආයි PhD එකක් කරන්න. එහෙම මොනවත් ඕන. ඔයාලට මේ ගත්ත ඩිග්‍රියෙන් ජීවත් වෙන්න හොඳටම ඇති, මරණ තාක් කල් හොඳටම ඇති. ඒකින්ද මේ ඩිග්‍රිය 100 කෝටියක් කිසිම ප්‍රශ්නයක් නැතුව රස්සාවල් තියෙන ඩිග්‍රියක් තමයි මේ තියෙන්නේ. ඊළඟට ඉන්ටග්‍රේටඩ් ඩිසයින් කියලා තව එකක් තියෙනවා. මේකත් ආකිටෙක්චර් ඩිපාර්ට්මන්ට් එක ඇතුළෙමයි තියෙන්නේ. මේක එක එක කන්සෙප්ට් තියෙනවා. ඒ කියන්නේ මේ ඩිග්‍රිය ප්‍රධාන වශයෙන් පළවෙනි අවුරුද්දේ අර වගේම ආකිටෙක්චර් එක වගේම එක අවුරුද්දක් බේසික් ටික ඔක්කොම ඉගෙන ගන්නවා. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේදී ඔයාලට මේකේ ඒරියාස් කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියමු පෝසිලේන්, වුඩ්, සෙරමික් ඒ වගේ දේවල් ඔයාලට මේකේ කැමති ඒරියා එකක් ඔයාලට සිලෙක්ට් කරගෙන කඩාගෙන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. එයාට ඒ කැමති ඒරියා එකට යන්න පුළුවන්. ෆර්නිචර්, සෙරමික්, වෙහිකල් ඩිසයින්, මීඩියා, ඊට පස්සේ ජුවලරි එහෙම ඒරියාස් තියෙනවා. වෙහිකල් ඩිසයින් තාම නෑ, ඒක ඉස්සරහට එනවා. එතකොට ඒ ඒරියාස් වලට ඔයාලට ඉගෙන ගන්න හොඳට පුළුවන් මේකක් තමයි ඔයාලට මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඉන්ටග්‍රේටඩ් ඩිසයින් එකේදී ගොඩක් වෙලාවට තමන්ගේම බිස්නස් එකක් ඔයාලට කරගන්න, හොඳට කරගෙන තමන්ගේම දෙයක් කරගෙන ඉන්න පුළුවන් ඩිග්‍රියක් තමයි මේක. දැන් මගේ එක්ක ගෝලෙක් ඉන්නවා මහරගම දහම්මාවත කියන එකේ. ඒ ළමයා කරන්නේ පැලට්ස් අරගෙන පැලට්ස් වලින් ෆර්නිචර් හදලා සෞදි වලට ඒ ෆර්නිචර් එක්ස්පෝර්ට් කරනවා. තව එක ළමයෙක් ඉන්නවා ඒ ළමයා ජුවලරිස් හදලා ගෙදර තනියම ජුවලරිස් හදලා ජුවලරි එක්ස්පෝර්ට් කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා ඉතාලි වලට ඉතාලි වල මැරුණ මිනිස්සුන්ගේ අර එයාලගේ මේක චාරිත්‍රාක් තියෙනවා, එයාලගේ අලු තියාගන්න. එතකොට ඒවට අදාළ පොට්ස්, ජුවලරිස් ඒ වගේ දේවල් හදලා ඒවා එක්ස්පෝර්ට් කරනවා. තව මගේ එක ළමයෙක් ඉන්නවා ඒ ළමයාත් කරන්නේ අර ඔයාලා දන්නේ නැති මොනවද කියන්නේ එකේ ලී වලින්, ඒ කියන්නේ ඒක ලොකු පර්මිට් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒවා අරගෙන අර කොතල හිඹටු ඒ වගේ වයින් අරගෙන ඒ වගේ මාක්ස් ඒ වගේ දේවල් හදලා ඒවා එක්ස්පෝර්ට් කරනවා ජපාන් වලට. තව එක්කෙනෙක් ඉන්නවා එක එක කොහු, දැන් අපි කවුරුත් හිතන්නේ නැති දේවල්, වලන් අර අපි හොදන්න ගන්න කොහු වගේ, ඒ වගේ ඒ කොහු බට් එක ඩිෆරන්ට් ඩිසයින්ස් වලට ඩිෆරන්ට් මැටීරියල් පාවිච්චි කරලා එතිකල් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදියට හදලා ඒ ජපාන් වලට එක්ස්පෝර්ට් කරන කෙනෙක්. එයාලා හරිම නිදහසේ මේ ෆ්‍රීඩම් එකේ මේ ජොබ් එක කරගෙන යනවා. ඒ වගේ ලොකු වැලියු එකක් තියෙනවා මේ ඉන්ටග්‍රේටඩ් ඩිසයින් කියන එක තුල. ඊළඟට තමයි තව එකක් කියන්න ඕනේ ඉන්ටග්‍රේටඩ් ඩිසයින් එක ඇතුළේ ෆැෂන් ඩිසයින් කියලා එකක් තියෙනවා. ඒකත් අර පළවෙනි අවුරුද්දේ වගේම කන්සෙප්ට් ටික ඉගෙනගෙන ආයි ෆැෂන් කියන දේ ඉගෙන ගන්න පුළුවන්. ඒකෙදී ඒකේ ෆැෂන් එකයි මේ ෆැෂන් ඩිසයින් එක අතර පරස්පර දෙකක් තියෙනවා. දැන් මේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ මේක ප්‍රධාන ඒරියාස් දෙකකට කැඩෙනවා. අපි ඉන්න කාලේ අපි ඉගෙන ගත්තේ ෆැෂන් ඩිසයින් විතරයි. දැන් අවුරුදු ගානකට කලින් ෆැෂනුයි ෆැබ්‍රිකුයි කියලා ප්‍රධාන කොටස් දෙකකට කඩලා තියෙනවා. එතකොට ටෙක්ස්ටයිල් කියන්නේ ටෙක්ස්ටයිල් ඩිසයින් කියන එකයි ෆැෂන් ඩිසයින් කියන්නේ ඒරියා දෙකක්. ටෙක්ස්ටයිල් කියන්නේ රෙදි ගැන ඉගෙන ගන්න එක. රෙද්දක් හදන්නේ කොහොමද කියන දේ ඉගෙන ගන්න පුළුවන්. ෆැෂන් කියලා කියන්නේ ගාමට්, කන්සෙප්ට්, සිලුවට් ගැන ඉගෙන ගන්න එක තමයි
මේකෙදි ඉගෙන ගන්න. දැන් මේකම ඉන්ටග්‍රේටඩ් එකේ තියෙන එකේදී ඉගෙන ගන්න යාලා කන්සෙප්ට් ගැන විතරයි. ටෙක්ස්ටයිල් ගැන ගොඩක් ඉගෙන ගන්නවා අඩුයි. කන්සෙප්ට් ගැන තමයි ගොඩක් ඉගෙන ගන්න. මේ ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඩිග්‍රී එක ගත්තොත් ඉතින් මේක ඇත්තටම කිසිම වැලිඩ් එකේවත් මොනවේවත් ප්‍රශ්න නැහැ. රස්සාවල් තියෙන ඕනි තරම් මේවා තියෙනවා. ප්ලේස්මන්ට්ස් තියෙනවා. ලංකාවේ තැන් තියෙනවා. ලංකාවේ නැත්තම් ඔයාලා දන්නවා ඇති හොංකොං, ෂැන්හයි, හොංකොං, වියට්නාම්, ඉන්දියා ඕනි තැනක ඔයාලට මේවයි රස්සා ගන්න පුළුවන් ඩිග්‍රියක් තමයි ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ. මේකෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට රස්සාවල් වල පඩි ගෙවනවා. සරල වශයෙන් අපි මේ ඉගෙන ගන්න දෙක අවසාන දේ අපි මේ හැමදේම සල්ලි කැප කරලා මේව කරන්නේ අපිට අවසානයේ මේ මෙච්චර කැම්පස් වල මහන්සි වෙන්නේ ඉස්සරහට ගිහිලා බෝඩ් ඉල්ලගෙන රස්සා ඉල්ලන්න නෙමෙයි. අපිට මොකටද අපිට නිදහසේ අපිට හොඳ පඩියක් ගන්න රස්සාවක් ගන්න පුළුවන් වෙන කැම්පස් එකකින් එළියට ආපු ගමන්. ඒකනේ අපි මේ මහන්සි වෙන්නේ. එතකොට මේ හැමදේම මේ ඩිග්‍රී හතරෙම ඒ වාසිය ඔයාලට තියෙනවා. ඇයි එතකොට මේ එක්සෑම් වලට ඉසෙඩ් ස්කෝ එක නොගෙනගෙන ටෙස්ට් එකක් තියලා ගන්න. ප්‍රධාන වශයෙන්ම ඔයාලා දන්නේ නැති මේ ඩිසයින් මේ ඩිග්‍රී හතරම අපි කියනවා දරුවනේ thinking pattern එකක්. innovation පැත්ත. අලුත් දෙයක් හිතන්න ඕනි දෙයක්, අලුතෙන් විදියට දකින්න ඕනි මිනිස්සෙක්, අලුතෙන් විදියට දෙයක් ගැන කල්පනා කරන මිනිස්සෙක් තමයි හොයන්නේ. අන්න ඒකට තමයි මේ ටෙස්ට් එකක් ඔයාලට තියන්නේ. මේ ටෙස්ට් එකේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. IQ කියලා පැත්තක් බලනවා, general knowledge පැත්ත බලනවා, ඊට පස්සේ ඔයාලගේ concept development පැත්ත බලනවා. ඔයාලගේ කොහොමද ඔයාලගේ සාමාන්‍යයෙන් ඔයාලගේ තියෙන ඒ කියන්නේ අලුත් දෙයක් ඔයාලා හිතනවාද, think out of the box කරනවාද, අන්නේ ටික තමයි ඔයාලගේ මේ ටෙස්ට් එකේදී බලන්නේ. මේ ටෙස්ට් එක නොතියා කිසිම වෙලාවක ඉසෙඩ් ස්කෝර් එක ළමෙක් මේකට ගන්න බෑ. එක අවුරුද්දක මේකට එහෙම තීරණය කළා කැම්පස් එකේ ලොකු මේකක් ගිහිල්ලා කතා බහවල් ගිහිල්ලා අවසානයේ ආයෙ නැවතත් ආයෙ මේක අපි ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියලා මිසක් වෙන විදියකට ගන්නෙ නෑ කියන දෙයට ආවා. ඒකින්ද මතක තියාගන්න, හොඳට මතක තියාගන්න මේ ඩිග්‍රී හතරටම අනිවාර්යයෙන්ම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක කියන දෙයට ඔයාලට මුහුණ දෙන්න වෙනවා. අපි මේකෙදි ඔයාලට කරන්නේ මේකෙන් මේ කියන්නේ මේ දාලා තියෙන බැරියර් එක පන්නන්න ඔයාලට උදව් කරන එක තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ ක්ලාස් එකේදී අපි කරන්නේ. හරියට නිකන් කිව්වොත් ඒ වෙලාවට කෘත්‍රිමව ඔයාලව කොහොම හරි මේකෙන් ගැප් එක පන්නන්න තමයි අපි මේකට උදව් කරන්නේ. මේ ටෙස්ට් එක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් තියෙන්නේ. සිංහල ට්‍රාන්ස්ලේෂන් පේපර් එකක් දෙනවා. ඉංග්‍රීසි වලින් තියෙන්නේ අදාළ දිස්ත්‍රික්කයට අදාළව එක එක්සමිනේෂන් හෝ එකක් හෝ දෙකක් එක්සමිනේෂන් සෙන්ටර් එකක් තියෙනවා. සෙන්ටර් එකේ තමයි එක්සෑම් එක තියෙන්නේ. මේක ඇතුළේදී ඔයාලට ඉගෙන ගන්න ඕනි 3D logics කියන පැත්ත, ඊට පස්සේ thinking අර මං වගේ thinking පැත්ත, IQ general knowledge, ඔයාලා කොහොමද සමහර දේවල් දකින්නේ, ඒකෙන් ඔයාලා ගන්න outcome එක මොනවද, අන්න ඒ දේවල්. ඒ දේවල් ටිකට අපි ඔයාලට පැහැදිලිවම හොඳට ඔයාලගේ මේක ප්‍රිපරේෂන් එකේ අපි ක්ලාස් එකේදී හැමදේම කරනවා. ඔයාලට IQ වලට අදාළව නෝට් ටික දෙනවා, පොත් ටික දෙනවා, ඒවට අදාළ උත්තර ටික දෙනවා. ඊට අමතරව ඔයාලට දෙනවා නෝට්ස් වෙනවා අපි සප්ලයි කරනවා. ඊට අමතරව ඔයාලට බලන්න වීඩියෝ සප්ලයි කරනවා. ඔයාලට මොනවද මේවයින් මේව කරගන්න ඕනි, මොනවද මේකෙන් ඔලුවට දාගන්න ඕනි, හැමදේම ඔයාලට අපි ෂෙයා කරනවා. ඔයාලට මේ දේවල් ටික බලන්න උදව් කරනවා. ඊට පස්සේ අපි ඩේලි ඔයාලගෙන් සමහරවිට ඩේලි නැත්නම් දවස් දෙකකට පාරක් ඔයාලගේ අප්ඩේට් එක ගන්නවා. මොනවද ඔයාලගේ තත්ත්වය කොහොමද, මේ මොනවද තියෙන්නේ. ඊට පස්සේ අපි මීට අමතරව කිසිම ක්ලාස් එකක ටාගට් පේපර්ස් කරන්නේ. අපි ටාගට් පේපර්ස් කරනවා. ඊට අමතරව පාස් පේපර්ස් කරනවා, ටාගට් පේපර්ස් කරනවා. ඒ දෙකම අනිවාර්යෙන් කරනවා. ඔය පාස් පේපර්ස් කොච්චර කරත් වැඩක් නැහැ. ඔයාලා නිකන් හිතන්න පාස් පේපර් එක තියෙන ප්‍රශ්නයක් කවදාවත් ආයි ඉස්සරහට ඇවිල්ලා නැහැ. ඒක ඒ ප්‍රශ්නේ එතනින් ඉවරයි. නිර්මාණාත්මක හැකියාවක් කවදා පාස් පේපර්ස් එකකින් ගන්න බෑ. අපි එක ගැරන් මේ ඔයාලට පුරුදු කරන්නෙත් නෑ. හැම වෙලේම එන්න පුළුවන් ඉස්සරහට මොනවද වෙන්න පුළුවන් කියන දේ. කියන්නේ ටාගට් පේපර්ස් වලින් තමයි අපි ගොඩක්ම ඔයාලට ක්ලාසස් කරන්නේ. මේකෙදි ටාගට් පේපර්ස් ඔයාලට සප්ලයි කරනවා. විභාගයට කලින් දවසෙත් ඔයාලට ටාගට් පේපර් එකක් දෙනවා. අවසාන මොහොතේත් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් හරි අපිට සැකයක් තියෙන මේ වගේ දෙයක් එයි කියලා ඒකත් අපි එවනවා. ඒ හැමදේම අපි ඔයාලට ගයිඩ් කරනවා.
මේකෙදි ඔයාලට අඳින විදිය කන්සෙප්ට් එකක් ඩෙවලොප් කරන විදිය ඊට අමතරව ඔය දැන් මම කිව්වා අර ෂෙයාර්ස් නෝට්ස් ඒ ඔක්කොම අපි කරනවා. ඔයාලගේ වැඩ අනිත් අයට අනිත් ක්ලාස් වල වගේ නෙවෙයි අපිත් එක්ක ඔයාලට වැඩ කරන්න පුළුවන් ඔන්ලයින්. ඊට අමතරව ඔයාලගේ වැඩ අපිට එවුවට පස්සේ අපි ඒක චෙක් කරලා ඔයාලට බලලා දෙනවා. ඒ දේ අපි කරනවා නේ චරිත්. ඒක අපි හැම අවුරුද්දෙම අපි ඒක කරලා තියෙනවා. ඔව් සර් ඔව් අනිවාර්යයෙන්ම කරනවා ඒක. ඒකට මේකට අදාළව කෝස් එකට අදාළව මෙයාලගේ ඉන්නවා වෙනම කෝඩිනේටර් කෙනෙක්. ඔයාලට කෝඩිනේටර්ව කන්ටැක්ට් කරන්න පුළුවන්. එතකොට කෝඩිනේටර් through ඔයාලට හැමදේම මට කියන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා ඕන වෙලෙක අහන්න පුළුවන්. මේ ඔයාලට සාමාන්‍යයෙන් දවල් දවසනත් මගේ මොබයිල් නම්බර් එක පාවා මම ෂෙයා කරනවා. ඒතකොට ඒකට උනත් ඔයාලට කතා කරලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. ඒවට අදාළ ඕන වෙලෙක අපි උත්තර දෙනවා. රෑ 12ට එකට ගන්න එපා. ඒ වෙලාවට නෑ. මේ නැත්නම් අනිත් සාමාන්‍ය වෙලාවලදී හැම වෙලෙම ඔයාලට අපි උදව් කරන්න බැඳීගෙන ඉන්නවා. ඊළඟ කාරණය තමයි ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් මේක ඉසෙඩ් ඩිස්කෝ එක මට ඇතිද මට මදිද. දැන් ගොඩාක් අය කල්පනා කරන්නේ ඔයාලගේ පොත්වල තියෙන ගිය අවුරුද්දේ ඉසෙඩ් ඩිස්කෝ එක තීරණය කළා තමයි මේ අවුරුද්දේ ඔයාලා කල්පනා කරන්නේ. කොයි වෙලකවත් හිතන්න එපා දරුවනේ ගොඩක් ළමයි මේ ඩිග්‍රී වලට ඔය ඉසෙඩ් ඩිස්කෝ එක තිබුණාට ගොඩාක් අඩු ඉසෙඩ් ඩිස්කෝ එක තමයි මේ ඉදි කැම්පස් ඇවිල්ලා ඉන්නේ. ඒකට හේතුව තමයි ගොඩක් ළමයි ලංකාවේ දැන් ඔයාලා දන්නවා ඇති ඉගෙන ගන්න ලොකු මේකක් දරන්නේ. ගොඩක් ළමයි එක්ක රට රස්සාවල් වලට යනවා, ටික කාලයක් ඉඳලා කොහෙට හරි වෙන රටකට යනවා. ඒ වගේ දේවල් වෙන හින්දා ගොඩක් වෙලාවට මේ තියෙන ඉසෙඩ් ඩිස්කෝ ඉම්පැක්ට් එක ගොඩක් අඩුයි. ඊළඟට ඉසෙඩ් ඩිස්කෝ එක හැදෙන්නේ මේ විභාගේ පාස් වෙන්න ඕනි. පාස් වෙලා සිලෙක්ට් කරන ප්‍රමාණය දිස්ත්‍රික් අතර බෙදනවා. ඒ බෙදන ප්‍රමාණය අනුව හම්බ වෙන අවසාන පාස් වුණ එක්කෙනාගේ ඉසෙඩ් ඩිස්කෝ එක විතර තමයි කට් ඔෆ් මාක් විදියට ගන්න. හින්දා ඉස්සෙල්ලාම මතක තියාගන්න මේකේ විභාගේ පාස් වුණ අය වුණොත් විතරයි මේකේ ඉසෙඩ් ඩිස්කෝ එක කට් ඔෆ් මාක් එකක් විදියට ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් ඉන්නේ. ඒකින්ද විභාගේ පාස් වීම තමයි ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. මේකේ ඔයාලට අපි ඔයත් එක්ක අපි චරිත වලට ටිකක් කවද ක්ලාස් පටන් ගන්න ඔක්කොම ඩීටේල් ටික ක්ලාස් එකට ඔයාලා ජොයින් වුණාට පස්සේ පළවෙනි දිනේදීම අපි ඔයාලට මේකට අදාළව අපි කරන කෝස් කන්ටෙන්ට් එකට අදාළ ටික වීඩියෝස් ටික ඊට අමතරව IQ බුක්ස් ටික නෝට්ස් ටික ඔක්කොම අපි ෂෙයා කරනවා. මතක තියාගන්න අපි ෂෙයා කරනවා ඔයාලා විශ්වාසින් තියාගෙන ඒක එළියට දීදී කාටවත් යවන්න එපා. Tamanටම විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද ඒ ටියුට් ටික අරගෙන වෙන එක්කෙනෙක්ට ආයි ෂෙයා කළා කොහොම ගිහිල්ලා අන්තිමට ඔක්කොමලා ගොඩ යන්නේ ගිහිල්ලා බුදුහාමුදුරුවවත් බුදු උනේ තනියම මිසක් ඔක්කොමලා එක්ක නෙමෙයි. හින්දා ඒක හොඳට මතක තියාගෙන ඉන්න. Taman ඉස්සෙල්ලා බුදු වෙලා අනිත් අය බුදු කරා. ඒකින්ද අපි කරන්න පුළුවන් හැමදේම අපි ඔයාලට ෂෙයා කරනවා. මේ දේවල් ටික ගොඩ දාගෙන තමයි ඔයාලා අපිත් එක්ක මේකෙදි ඔයාලත් අපි මේ ගමන යන්නේ. මේකෙදි ඔයාලට හැම වෙලෙම අපි උදව් කරන්න ඉන්නවා. ඔයාලට යම් කිසි රැකයක් තියෙනවා නම් මම ගැන හෝ ආයතනය ගැන ඕනි වෙලේක ඕනි විදියට ඔයාලා කැම්පස් එක අයගෙන් චෙක් කරලා බලන්න කොහොමද මේ අපි කොහොමද ක්ලාස් කරලා තියෙන්නේ කියන දේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනවා හරි දැන් ඔයාලට අහන්න තියනවද මගේ? මම හිතන්නේ දුවේ පුතේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඕගොල්ලොන්ට අපි Google ෆෝම් එකක් ෂෙයා කරලා තියෙනවා මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට පුළුවන් ඒ Google link එක හරහා ගිහිල්ලා ඕගොල්ලන්ගේ ඩීටේල් දාන්න පොඩි ඩීටේල් ටිකක් ඕගොල්ලන්ට එන්න කරන්න තියෙන්නේ. ඉතින් ඒක හරහා අපි ඕගොල්ලෝ සම්බන්ධ කරගන්නවා රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකේ ඉදිරි සෙෂන්ස් වලට සහ ප්‍රභාත් සර් කිව්වාගේම ඕගොල්ලෝ මම හිතන්නේ අවබෝධාත්මක වෙන්නේ නැති මොනවද කොහොමද මේකේ මොකද්ද මොරටු යුනිවර්සිටි එකේ මේ මොරටු විශ්වවිද්‍යාලය තුළ වෙන්නේ මොකද්ද මේ අප්ටිටියුඩ් ටෙස්ට් එක හරහා සහ ඒ අදාළ පාඨමාලා සම්බන්ධ ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් දැන් ප්‍රභාත් සර් කිව්වා වගේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ වගේම ඕගොල්ලන්ට ප්‍රශ්න අහන්න මයික් ඔන් කරලා අහන්න බැරි නම් ඕගොල්ලන්ට පුළුවන් chat box එකේ දාන්න. අපි පුළුවන් තරමක් ප්‍රශ්න වලට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඕගොල්ලෝ ප්‍රශ්න අහන්නම ඕනේ විශේෂයෙන්ම මේ සෙෂන් එක. එහෙම නැත්නම් මේ රෙඩනස් ප්‍රෝග්‍රෑම් එක අපි හදලා තියෙන්නේ. ඔව් ප්‍රභාත් ඉවර සර්. වෙලා ප්‍රශ්න අහලා වැඩක් නැහැ. ඉවර වෙලා ප්‍රශ්න අහලා වැඩක් නැහැ. ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් අහන්න. ඊළඟ කාරණේ තමයි දරුවනේ අපිට UGC එක සම්බන්ධව ඔයාලා අහන කිසි දෙයකට අපිට උත්තර දෙන්න බෑ. ඒක පැහැදිලිව මතක තියාගන්න. ලංකාවේ නීතියක් තියෙනවා
උපාධි පාඨමාලාවක උපාධි පාඨමාලාවක ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක අවසාන තීරණය ගන්න යුනිවර්සිටිය හා UGC එක. ඒකෙදි මට බැඳෙන්නවත් චරිතලට බැඳෙන්නවත් කාටවත් බැඳෙන්න බෑ මේ ඒ වගේ සම්බන්ධයෙන්. දැන් සමහර ළමයි කතා කරලා අහනවා සර් මගේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ නම වැරදි. මේ නම මෙහෙම මේ අකුරක් වැඩි වුණා. මේක මට UGC එකට දාලා මේක කොහොමද කරන්නේ? මම මේ සර්ට මට මේකට උදව් කරන්න. ඇත්තටම දරුවනේ මේ වගේ දේවල් වලට අපිට උදව් කරන්න බෑ. ඔයාලා දන්නවද දන්නේ එක අවුරුද්දක මාතර එක ගර්ල් කෙනෙක්ගේද ගිය අවුරුද්දේ මාතර මගේ ක්ලාස් ආපු ගර්ල් කෙනෙක්ගේ UGC එකට දාපු ඇප්ලිකේෂන් එකේ එක අකුරක් ඒ අකුර කාවින් යා කියන එක කවුරු හරි කෙනෙක් යාලා තර්ඩ් පාර්ටි කාගෙන් හරි දාලා තුනේ ඒ වෙනකොට දාලා. එතකොට ඒ අකුරට මේ ළමයාට ලියුම් ලියලා දිවුරුම් ප්‍රකාර ගිහිල්ලා මේ ඔක්කොම ඔයාලට කරන්න උනා. ඒකින්ද ඒ වගේ දේවල් අපිට මොනවත් උදව් කරන්න බෑ. ඒවා UGC එක හරහා තමයි ඔයාලා කතා කරන්න වෙන්නේ. දුවපුතේ ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මයික් ඔන් කරලා අහන්න. ඒ අතරේ මම හිතන්නේ ප්‍රභාස් සර් ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තිබ්බ බලමු අපි. right ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ඉංග්‍රීසි සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් දෙනවා. ආකිටෙක්චර් වලදී ඇත්තටම එහෙම ලොකුවට දැන් අඳින්න නැහැ. මොකද ඉස්සර කන්සෙප්ට් කියන පැත්ත තිබුණා. ඉස්සර ගොඩක් ආකිටෙක්චර් වලදී ගොඩක් අඳින දේ පැත්ත බැලුවා. දැන් එහෙම ලොකුවට එහෙම බලන්නේ නැහැ. එහෙම ගොඩක් නැහැ. රිනේක දරුවෝ ඔයාලගේ දිස්ත්‍රික්ක අනුව තමයි තීරණය වෙන්නේ. ගම්පහ ඉතින් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ නම් රින ගිහිල්ලා තිබුණේ. මේ අවුරුද්දේ කොහොම වේද කියන දේ දන්නේ නැහැ දරුවෝ. ටෙස්ට් එකට රෙජිස්ට්‍රේෂන් මං හිතන්නේ දැන් මේ වෙද්දි දෙක ඉවරයිද කොහෙද? සර් ළමෙක් අහනවා ඇප්ටිටියුඩ් ඇප්ලයි කරද්දි මීඩියම් එක ඉංග්‍රීසි කියලා දාන්න ඕනේද කියලා. ඔව් දාන්න ඕනේ. අනිවාර්යෙන් දාන්න ඕනේ. සර් තව ඔයාලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන් 6 වෙනිදා වෙනකන් එක්ස්ටෙන්ඩඩ් කරලා තියෙනවා. මම හිතන්නේ දරුවන්ට ඇහෙන්නේ නැති මැයි 6 වෙනකන් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඕගොල්ලෝ තවමත් දාලා නැත්තම් දාගන්න බැරි වුණා නම් දැම්මම දාන්න. මැයි 6 කියන්නේ ලබන සතියේ. ඒක නිසා අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඒක කරගන්න ඉස්සෙල්ලාම ඒක පහු කරන්න එපා. පොයි හින්දා තමයි මේවා කරලා තියෙන්නේ. ඔයාලට ඔන්ලයින් මේක දාන්න තියෙන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ මේක. මොකද අපිට චරිත ඇත්තට ඉක්මනට ක්ලාස් ටික පටන් ගන්න ඕනේ. අපි අනිත් දේ ඔයාලට කරන පැය ගාණක් කියලා කරන්නේ නැහැ. ඒ කියන්නේ මම පැය 20න් ඉවර කරනවා, පැය 10න්. අපි බලන්නේ පුළුවන් තරම් ඔයාලට ක්ලාස් කරලා ඉක්මනට මේක ඉවරයක් කරන්න තමයි කියන්නේ. ඔයාලට හොඳම රිසල්ට් එකක් ගේන විදිහට ඔයාලගේ නොලෙජ් එක ගෙනල්ලා ඉවර කරන්න තමයි අපේ try එක තියෙන්නේ. සබ් පේෂල පුතා අහනවා ආකිටෙක්චර් ඇන් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කියලා ඇයි කෝස් දෙකක් එකට දාලා කියලා. ඒක දරුවෝ එකම පැනල් එක මම අර කිව්වේ ඒ කියන්නේ එකම දේ එකම කන්සෙප්ට් එක දැන් ආකිටෙක්චර් කෙනෙක් හැමදේම කරනවට වැඩිය ලේසි ලෑන්ඩ්ස්කේප් වලට තව එක්කෙනෙක් ඉන්න එක. ඒතකොට ලෝකේ තියෙන ස්ටෑන්ඩඩ් එකක් ඒක. ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් වල එක සමහර තියරිස් තියෙනවා ආකිටෙක්චර් සමහර තියරිස්. මේ දෙකට කඩලා තමයි තියෙන්නේ. දැන් මේ විභාගේ එකට කරන්නේ ආකිටෙක්චර් ඇන්ඩ් ලෑන්ඩ්ස්කේප් එකට තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම හේතුව තමයි මේ දෙකේම එකම ගුරුවරු ටිකක් උගන්වන්නේ එකම පැනල් එකක් ඉන්නේ එකම ඩිපාර්ට්මන්ට් එකක් ඒකින්ද තමයි මේව කරන්නේ.
සර් රෙජිස්ට්‍රේෂන් එක වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධ පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සර්? රෙජිස්ට්‍රේෂන් එක ඔයාලා මොරටුව කැම්පස් එකේ සයිට් එකට ගියාම වෙනමම එතන ඒක ඇතුලේ ඒ apterg@um.lk කියලා සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට රෙජිස්ටර් වෙන්න තමයි තියෙන්නේ. ගීත්‍ය පුතා වාට පැහැදිලිද? පුතේ කොහොමත් අපි මේ අද දවසේ සෙෂන් එකේ විශේෂයෙන්ම මේ අද දවසේ අපි සෑහෙන වැදගත් දේවල් ටිකක් කතා කරපු නිසා ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන පාඨමාලාව සම්බන්ධව අපි රෙකෝඩින් එක ඕගොල්ලන්ට ෂෙයා කරනවා. ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේ වැඩේ යන්නේ කියන එක. ප්‍රභාත් සර් ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා. ඒකෙන් ඔයාලට පුළුවන් රෙජිස්ට්‍රේෂන් එක කරගන්න. ඉතින් අපි රෙකෝඩින් එකක් දෙනවා. ඉතින් ඒකෙන් ඕගොල්ලන්ට හෙට දවසෙත් මේ තව දුරටත් පැහැදිලි කර ගැනීම කරගන්න ඕන නම් දුවේ පුතේ ඒක කරගන්න පුළුවන්. තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවද පුතේ? යම් කිසි තව ප්‍රශ්නයක් තියෙනවා නේ චරිත. ඔයාලට කතා කරන්න පුළුවන්. එතකොට එයාලා හරහා මට කතා කරන්න පුළුවන්. ඔයාලට මොන හරි එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් IT ගුරු ආයතනයට කතා කරලා එතනින් අපිට කතා කරලා ඔයාලට දැනගන්න පුළුවන් මේවා. ඔව් මම හිතන්නේ ප්‍රභාස් සර් එකත් මම මතක් කරන්න අපි ලබන සතියේ ඒ කියන්නේ මේ එන මණ්ඩේ නෙමෙයි ඊට පස්සේ මණ්ඩේ අපි පටන් ගන්නවා සෙෂන්ස් ටික රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. එතන මණ්ඩේ ටියුස්ඩේ සහ වෙන්ස්ඩේ තමයි දැනට අපි සෙෂන් ෂෙඩියුල් කරලා තියෙන හැම සතියකම එක්සෑම් එක එනකන්. ඉතින් ඒ වෙනකන් ඕගොල්ලන්ට පුළුවන් සෙෂන්ස් ටික අපි සම්බන්ධව සියලුම දේවල් අපි ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා විශේෂයෙන්ම මේ රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකට ග්ලෝබල් ඇකඩමි ඔෆ් ප්‍රොෆෙෂනල් ස්ටඩීස් ආයතනය එහෙම නැත්නම් IT ගුරු ආයතනයේ අපි වෙනමම ටීම් එකක් ඉන්නවා ඔයගොල්ලොත් එක්ක වැඩ කරන්න ඕගොල්ලෝ තියෙන ප්‍රශ්න කතා කරන්න ඕගොල්ලොන්ට ප්‍රභාත්සව සම්බන්ධීකරණය කරගන්න ඕන නම් ඒකට ඕන දේවල් කොහොමද සූදානම් කරගන්න. එතකොට ඕගොල්ලෝ ප්‍රභාත්සව ෂෙයා කරන ටියුට්ස් ඒ වගේම මොඩල් පේපර්ස් ඊට පස්සේ වීඩියෝස් ඉමේජස් මේ හැම එකක්ම ෂෙයා කරන්න අපි වෙනමම ප්‍රොසෙස් එකක් තියෙනවා දුව පුතේ. ඒවා ප්‍රභාත්සව ඕගොල්ලොත් එක්ක ක්ලාස් එකේදී කියයි වගේම අපි මේ ආයතනයේ ටීම් එක හරහා ඕගොල්ලන්ට හැම දෙයක්ම ලැබෙන සලස්සන. ඒ වගේම ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද මේක ජීවිතේ ඔයගොල්ලෝ ගන්න ඕන වැදගත් සම්දිස්ථානයක්. මේක ටිකක් සීරියස් ගන්න ඕන වැඩක්. ඉතින් ඕගොල්ලන්ට මොන හරි පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රභාත්සව සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්න විසඳුම ගන්න පුළුවන්. ඒ වගේම අද දවසේ ඕගොල්ලන්ට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා නොමිලේ මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක තියෙන්නේ. ඉතින් මේ සෙෂන් එකේදීත් මොන හරි ඕගොල්ලන්ට දැනගන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. මේක ටිකක් චැලෙන්ජිං වැඩක්. මේක ටිකක් වගකීමෙන් කරන්න ඕන වැඩක්. අපරාධ නැත්නම් ඕගොල්ලන්ට chance එක ඕගොල්ලන්ට ආය අවුරුද්දක් ඉන්නේ නැහැ. මොරටු විශ්වවිද්‍යාලයට යන්න තියෙන අන්තිම chance එක මේක වෙන්නත් පුළුවන්. ඒක නිසා ටිකක් වගකීමෙන් යුතුව සහ ඒ බර පොඩ්ඩක් ඒ ග්‍රැවිටි එක බර පොඩ්ඩක් අරගෙන මේකට සම්බන්ධ වෙන්න සහ මේකෙදි මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට සම්බන්ධ වෙන්න සහ ඒකද මතක තියාගන්න හරියට රෙඩි වෙන්න මේකට අදාළ දේවල් මොනවද කියන එක. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්න හිතනවා නම් අහන්න පුළුවන්. දරුවෝ ඉන්නවා නම් මේකට රෙඩස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න කැමති. අර Google ෆෝම් එකට ගිහලා සම්බන්ධ වෙන්න පුළුවන් දුවේ පුතේ. රයිට් තාම මොනවා හරි තියෙනවද ඔයගොල්ලන්ට අහන්න? සර් තව ප්‍රශ්න දෙකක් තියෙනවා. ඉංග්‍රීසි දන්න කෙනෙකුයි අපි අතරේ තරගයක් සිද්ධ වෙනවනේ. අපිට වැඩ නිර්මාණශීලී විදියට ලියයි ඉංග්‍රීසි කතා කරන්න දන්න අය එයාලට ඉංග්‍රීසි සිංහල වගේ නිසා. මොකද්ද සර් මේ ලැන්ග්වේජ් ප්‍රශ්නයක් ගැන මම හිතන්නේ මේ පුතා අහන්න උත්සාහ කරන්නේ. එහෙමයි දරුවෝ. ඔතනදී ප්‍රධාන වශයෙන් කැම්පස් එකට ඉංග්‍රීසි බැරි කෙනෙක් ගියා කියලා මෙහෙම ගැටලුවක් නැහැ. පළවෙනි මාසයක් විතර ඔයාලට වෙනම ඉංග්‍රීසි කෝස් එකක් කරනවා ඉංග්‍රීසි සම්බන්ධයෙන්. විභාගෙදී බලන්නේ ක්‍රියේටිව් නිර්මාණශීලී out of the box හිතන මිනිස්සෙක් ඇතුළට ගන්න තමයි බලන්නේ. එතකොට ඒකෙදි භාෂාව කියන දේ කැම්පස් එකට ප්‍රශ්නයක් නෙමෙයි. ඊට පස්සේ ඔයාලට හදාගන්න ඔයාලට chance එකක් දෙනවා. අපේ බැජ්ජල වුණත් අපි වුණත් ගොඩාක් කට්ටිය අපි මේ ඉංග්‍රීසි ඉගෙනගෙන ආපු මිනිස්සු නෙවෙයි 100%ක්. අපිත් හැමදේම ඉගෙන ගත්තේ ඇතුළට ඇවිල්ලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට් සර් තව ප්‍රශ්නයක් අහනවා කැම්පස් ඇප්ලිකේෂන් රයිට් කැම්පස් ඒක ඔයාගේ ඇප්ලිකේෂන් choice එක. ඔව් ඒක ඔයාගේ choice එක. ඒකේ දරුවගේ choice එක චරි. රයිට් හරි. තව ප්‍රශ්න ටිකක් තියෙනවා සර් මම ටෙක් කලේ IT එක්ක මට ආකිටෙක්චර් එකට ඇප්ලයි කරන්න බැරිද? ඒක දරුවෝ බලන්න ඔයාගේ requirement ටික ඔයාලගේ අර site එක register වුණාට පස්සේ ඔයාගේ result එක දැම්මම ඒක eligible ද නැද්ද කියලා automatically කියනවා.
right. පුතා ඔයා බලන්න රෙජිස්ට්‍රේෂන් එක තාම දැම්මේ නැත්නම් රෙජිස්ට්‍රේෂන් සයිට් එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් ඔයා කරපු සබ්ජෙක්ට් එක දැම්මට පස්සේ. නේද? එතකොට ආයෙ අහනවා සර් එක්සෑම් එක පාස් වුණොත් ඉස ඩිස්කෝ එක මයිනස් වුණොත් අවුලක් නැද්ද කියලා. එහෙම ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් බලන්න ඕනි දරුවෝ ඊළඟට එතන පාස් වෙලා තියෙන දිස්ත්‍රික්ක අනුව ප්‍රතිශතයේ ප්‍රමාණය ඒ ඔක්කොම අරගෙන බලන්න ඕනේ. රයිට්. තව මොන හරි තියනවද? අපි මං හිතන්නේ ගොඩක් අපි සෙෂන් එක ඇතුලේ දුවේ පුතේ ඕගොල්ලෝගේ ගොඩක් දේවල් කවර් කරා අපි. ඉතින් ඊට අමතරව මොන හරි තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. සහ අද දවසේ ඕගොල්ලන්ට අහන්න බැරි මොන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඕගොල්ලෝ එකතු වෙලා ඉන්න WhatsApp group එක තියෙනවා. ඒකේ ඉන්නවා අපේ admin numbers. ඒවට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට පුළුවන් කතා කරලා විස්තර අහගන්න කොහොමද මේක වෙන්නේ කියලා. අපි ටීම් එකේ අයට මේ සම්බන්ධව සම්පූර්ණ අවබෝධයක් නැතත් අපිට පුළුවන් ප්‍රභාත් සර් එක කමියුනිකේට් කරලා ඕගොල්ලන්ට අවශ්‍ය උපදේශය දෙන්න. පේශල අහනවා සර් ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් විතරක් කරන්න බැරිද කියලා. ලෑන්ඩ්ස්කේප් විතරක් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නැහැ. අපි උගන්වන්නේ ওই දෙකටම එකට. ලෑන්ඩ්ස්කේප් කරන එක අනිවාර්යෙන්ම ආකිටෙක්චර් කරන එක ඔයාලටම තමයි වාසිය තියෙන්නේ අපිට නෙමෙයි. රයිට්. තා මොන හරි ප්‍රශ්න තියෙනවද දුවේ පුතේ? මොන හරි තියෙනවා නම් අහන්න. සියලුම කන්සර්න්ස් ඔයගොල්ලෝ ගාව තියෙන ප්‍රශ්න ටික निराකරණය කරගෙන යන්න. මොකද අපි හරියටම ලබන සතියේ සෙෂන්ස් ටික පටන් ගන්නවා. ඒ සෙෂන් අතර වාරෙත් ඔයගොල්ලෝ දැනට ඇප්ලයි කරලා නම් තියෙන දුවේ පුතේ. ඇප්ලයි කරලා නැත්නම් මැයි 6 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. සහ ඇප්ලයි කරාට පස්සේ අපිට ගොඩක් ප්‍රශ්න වලට සෙෂන් සම්බන්ධ වුණාට පස්සේ අනිවාර්යයෙන්ම විසඳ ගන්න පුළුවන්. රයිට්. ඒක නිසා ෆස්ට් ප්‍රයොරිටි එක තමයි ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා නැත්නම් එක්සෑම් එකට දැම්මම රෙජිස්ටර් වෙන්න. සහ ඒ අතර වාරයේ ඔයගොල්ලන්ට පුළුවන් අපේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. ඒ වගේම ඔයගොල්ලෝ මොරටු යුනිවර්සිටි එකේ ඔෆිෂියල් සයිට් එකට ගිහිල්ලා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට වෙන්න ඕන ලියාපදිංචිය ඉස්සල්ලාම කරලා ඉන්න නැත්නම් ඕගොල්ලන්ට දවස පහු වෙන්න පුළුවන්. ඒක නිසා ඒක කරගන්න සහ ඒ අතර වාරේ අපේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඒ රෙජිස්ට්‍රේෂන් කටයුතු කරගන්න. මොකද අපි ලබන සතියේ සෙෂන්ස් පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම ඉක්මනින් අපේ සෙෂන්ස් ටික කරන්න වෙයි. සහ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එක තුළ වැඩ ගොඩක් අපි ප්ලෑන් කරලා තියෙනවා. එතකොට ඒක නිසා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔව් සර් සරි සමහර විට අපිට මේක එක්සෑම් එක කිට්ටු වුණොත් අපිට හිතන ටයිම් ටේබල් එකට වැඩිය අපි කියන්නේ සාමාන්‍යයෙන් දවසකට සමහරලාට ක්ලාස් දෙක වැටෙන්නත් පුළුවන් වෙලාවල් තියෙනවා. ඒක අපි කරනවා. ඒක කොයි වෙලෙකත් අපි සල්ලි වලට කරන එක නෙමෙයි. රයිට්. දුපත තව මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට? මොන හරි ප්‍රශ්න තියෙනවද? ඔයගොල්ලෝ යුනිවර්සිටි එකට යන්න බලාපොරොත්තු වෙන ළමයි මොන වෙලාවකවත් බය වෙන්න එපා. ප්‍රශ්නයක් මයික් ඔන් කරලා අහන්න. මොකද විශ්වවිද්‍යාලයකට යන්න අනිවාර්යයෙන්ම සහ ඒකේ තියෙන ඒ බෑග්ග්‍රවුන්ඩ් එක ඕගොල්ලෝ අඳුන ගන්නම ඕනේ. සහ මොකද්ද මේ ඇතුලේ වෙන්නේ යුනිවර්සිටි ඇතුලේ මොන වගේ එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්ද කියන එක. ඒක නිසා මේක ටිකක් බැරෑරුම් කරලා මම මේක කලිමුකේ ටිකක් වගකීමෙන් යුතුව මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයගොල්ලෝ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ සම්පූර්ණ ඒ කරන්න ඕන දේවල් සම්බන්ධව ඔයගොල්ලන්ට නිසි අවබෝධය අපි ලබා දෙනවා. විශේෂයෙන්ම අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සල්ලාම මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සම්බන්ධව ඉතින් රෙජිස්ට්‍රේෂන් එක ඉස්සල්ලා කම්ප්ලීට් කරගන්න. අපි ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම අහන්න. සහ අතර වාරේ ඔයගොල්ලන්ට පුළුවන් මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවා නම් දුවේ පුතේ ඔයගොල්ලෝ අර අපි දැනට ෂෙයා කරලා තියෙන Google ෆෝම් එකට සම්බන්ධ වෙන පොඩි ඩීටේල් ටිකක් ඔයගොල්ලෝ ෆිල් කරන්න වෙන්නේ. මසීනා මං හිතන්නේ අපි ඉස්සල්ලා ඔයගොල්ලන්ට කිව්වා වගේ ආකිටෙක්චර් එකට රෙජිස්ටර් වෙන්නෙත් අර විදිහටම තමයි සයිට් එකට ගිහිල්ලා සයිට් එකේ ඔයගොල්ලෝ ඔයාලට සිලෙක්ට් කරන්න තියෙයි කොහොමද ඒක කරන්න කියලා. ඒක හරහා ඒ ඔයගොල්ලන්ට අවශ්‍ය අදාළ වෙන පාඨමාලාව සම්බන්ධ කරගන්න පුළුවන්. සර් තව මසීනා අහනවා UM එකට එකෙන් රෙජිස්ටර් වෙන්න රිසල්ට් ෂීට් එක ඔරිජිනල් එක ඕනේද කියලා. ඒවල් වලදී ඔයාලට මට උත්තර දෙන්න බැහැ. ඒවා ඒකේ ඉල්ලලා තියෙනවා නම් ඒ රික්වයර්මන්ට් එක එක දෙන්න ඕනේ. ඉස්සර අපිට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. දැන් UGC එක හරහා තියෙන රික්වයර්මන්ට්ස් වලට අනුව අපිට කිසිම දෙයක් මේ වගේ දේවල් කරන්න බෑ. එහෙම දෙයක් නැත්නම් ඔයාලට අනිවාර්යෙන් මේ වගේ දෙයකදී ඔයාලා කැම්පස් එකට කෝල් කරලා ඔයාලා විස්තරය අහලා චෙක් කරගන්න ඕනේ.
මොකද එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි දුවේ පුතේ මේක ඕගොල්ලොන්ගේ ක්‍රිටිකල් ඩිසිෂන්ස් තියෙන. එතකොට මේ සමහර rules and regulation අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරනවා. මේවා අලුත් වෙන්න පුළුවන්. right? එතකොට ඒකේ පොඩි හරි මිස්ටේක් එකක් ඕගොල්ලෝ කරන වැඩේට බාධාවක් වෙන්න පුළුවන්. සහ ඒක අපිට මම හිතන්නේ වැදගත්ම දේ තමයි මේ ලියාපදිංචි සම්බන්ධව රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධව හැම ප්‍රශ්නයක්ම ඕගොල්ලෝ කිසිම කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. මොකද ඒක පොඩි හරි ඉන්ෆර්මේෂන් එකක් ඕගොල්ලෝ ගන්න ඉන්ෆර්මේෂන් එකක් වැරදුනොත් ඒක බලපෑමෙන්නේ ඕගොල්ලෝගේ ජීවිතේට. ඒක නිසා හොඳම වැඩේ තමයි යම් අපැහැදිලි කාරණාවක් තියෙනවා නම් මේ ලියාපදිංචිය සම්බන්ධව. එහෙම නැත්නම් මොරටු විශ්වවිද්‍යාලයේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක ලියාපදිංචි සම්බන්ධව යම් පොඩි හරි කන්සර්න් එකක් තියෙනවා නම් හොඳම වැඩේ තමයි යුනිවර්සිටි එකට කතා කරන්න. වෙන කාගෙන්වත් මොකද ඒ වගකීම කවුරුත් ගන්න එකක් නැහැ. ඔයා මොන හරි මිස්ටේක් අන්න ඒක තමයි. අන්නේ මොන හරි දෙයක් වුණොත් ඒ වගකීම අපේ නමටනේ වැටෙන්නේ. ඒක අපිට කරන්න බෑ දරුවෝ. ඒකයි තියෙන ප්‍රශ්නේ. මේ රික්වයර්මන්ට්ස් අවුරුද්දෙන් අවුරුද්ද UGC එකෙන් වෙනස් වෙනවා. ඔයාලා දන්නේ නැති ඩිජිටල් කරලා තියෙනවා. ඉස්සර මේ ඇප්ලිකේෂන් පෝස්ට් කරේ දැන් අවුරුදු 3කට විතර කලින්. දැන් මේක ඔන්ලයින් කරලා තියෙනවා. ඔන්ලයින් එකේදී ඔයාලා ස්ලිප් වල වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. මේක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. රයිට් දුවේ පුතේ තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මතක තියාගන්න ලියාපදිංචිය සම්බන්ධ දේවල් විශ්වවිද්‍යාලයත් එක්ක කතා කරලා ඊට අමතරව ඕගොල්ලෝ මේ පාඨමාලාවේ ජොබ් මාකට් එක ගැන අපි කතා කරා කොච්චර ඔපචුනිටිස් තියෙනවද කතා කරා මේ සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එකට. එතකොට මොකද්ද මේක ඇතුළේ ඉතිහාසය සහ මොරටු විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද සහ මේකේ ඇයි මේ හැම දරුවෙක් මේ සම්බන්ධ උනන්දු වෙන්නේ? ඇයි මේකට මෙච්චර මොරටු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන ලොකු උනන්දුවක් තියෙන කියන දේවල් කතා කරා. සහ ඊට අමතරව අපි රෙඩස් ප්‍රෝග්‍රෑම් එක ගැන අපි කරන්නේ කොහොමද මොන විදියටද යන්නේ මේක කොච්චර පේපර්ස් අපි කතා කරනවද මොඩල් පේපර්ස් කොහොමද යන්නේ මේ හැම එකක් ගැනම අපි කතා කරා මොකද මේක විශේෂයෙන්ම කියන්නේ මේක කටපාඩම් කරලා එහෙම නැත්නම් පාඩම් කරලා තියර ලියාගෙන කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක ටිකක් මේ හැම සබ්ජෙක්ට් එකක්ම ප්‍රායෝගිකව ඕගොල්ලෝ අද එදිනෙදා ජීවිතයේදී එහෙම නැත්නම් ප්‍රායෝගික ඉන්ඩස්ට්‍රි එකේදී පාවිච්චි කරන ප්‍රායෝගික දේවල්. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේක ඇතුලේ බලන්නේ ඕගොල්ලොන්ගේ ප්‍රායෝගිකව සිටීමේ හැකියාව කොහොමද ඕගොල්ලෝගේ ඉනොවේටිව්ස් දේවල් කොහොමද සහ ඕගොල්ලෝගේ තියෙන ක්‍රියේටිවිටි එක කොහොමද සහ ඒ ඉන්වෙන්ෂන්ස් කරන්න පුළුවන් හැකියාව මොකක්ද කියන එක තමයි මේක බලන්නේ. ඒක නිසාම තමයි මේක රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට අපි ඕගොල්ලන්ට අඳුරලා දෙන්නේ. ඉතින් ඒක නිසා හොඳ ඔපචුනිටි එකක් තියෙනවා. හොඳ අවස්ථාවක් තියෙනවා සමහරට මේක අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් ඕගොල්ලෝ ජීවිතේ හම්බුනේ. ඒක නිසා මහන්සි වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මහන්සි වීමෙන් ප්‍රතිඵලයක් තමයි විදියට තමයි ඕගොල්ලෝ ඒ ලෙවල් පවා ඔයගොල්ලෝ පාස් වෙන්නේ රයිට්. ඉතින් ඒක නිසා හොඳ ඔපචුනිටි එකක් තියෙන තැනක්. ඉතින් ඒක නිසා හොඳටම කල්පනා කරලා බලලා හොඳටම රෙඩි වෙලා මේ රෙඩස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඕගොල්ලෝ තනියමත් මේකේ හොඳට රෙඩි වෙලා එක්සෑම් වලට එහෙම නැත්නම් මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට පෙනී ඉන්න. 4500යි පුතේ ආකිටෙක්චර් එක 4500යි. ආකිටෙක්චර් එක සහ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් දෙකම කරොත් තමයි ඔයගොල්ලන්ට 8500ක් වෙන්නේ. රයිට්. තව මොන හරි තියෙනවද පුදුවේ පුතේ ඔයගොල්ලන්ට දැනගන්න? තව මොන හරි තියෙනවද? ප්‍රවාස අපිට තව මොන හරි තියෙනවද අපිට? ඔව් පුතේ ඔව් 4500යි. පේසලා පුතේ අපි කෝස් ෆී එක සම්බන්ධව හෙට සහ අනිද්දා දවස් ඇතුළත ඕගොල්ලොන්ට ගැප්ස් ආයතනයේ අය දැනුවත් කරයි. අපි පොඩ්ඩක් ෆීස් ගැන මේ වෙලාවේ කතා නොකර අපි ඕගොල්ලොන්ට මේ පාඨමාලාවල් සම්බන්ධව දැනගන්න දේවල් තියෙන ටික අපි හරියටම ක්ලියර් කරගමු. පාඨමාලාවේ ගාස්තු සම්බන්ධව ඕගොල්ලොන්ට හෙට සහ අනිද්දා දවස්වල අනිවාර්යයෙන්ම ඒ අවබෝධය ලබා දෙනවා ආයතනයේ හරහා ඔයගොල්ලෝ සම්බන්ධ කර ගැනීමෙන් පසු. දෙමිත අහනවා ආට් අමාරු ළමයෙක් මේක හදාගන්නේ කොහොමද කියලා. ආට් නැති ළමයින්ට තමයි මේ විභාගේ ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. ආට් නැති එකෙක්ට තමයි පුළුවන්. මොකද හේතුව ආට් තියන අය හිතන විදියයි ආට් නැති අය හිතන විදියයි දෙකක්. එතකොට එයාලගේ තියෙන ක්‍රියේටිවිටි එක පැත්ත ගොඩක් වැඩි. ඒ වගේ එක්කෙනෙක්ට ගොඩක් ලේසියෙන් පාස් වෙන්න පුළුවන්. රයිට්. දුවෙක් අහනවා රිසල්ට්ස් එන්න කොච්චර කාලයක් යනවද කියන එක. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් වගේ යනවද? ඒක සාමාන්‍යයෙන් කියන්න බෑ දරුවෝ. දැන් මේ
තියෙන තත්ත්වයන් එක කොහොමම කියන්න බෑ. ඉස්සර නම් සාමාන්‍යයෙන් මාසයක් වගේ ඇතුළත ආවා. දැන් කොහොම වේද කියලා කියන්න බෑ. කැම්පස් වල තියෙන තත්ත්වයන් එක සමහර ලෙක්චර්ස්ට අඩුයි, සමහර ඩිපාර්ට්මන්ට්ස් වල ඒ ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඇතුලේ තියෙන ඉන්ටර්නල් ප්‍රශ්නත් එක්ක තමයි තීරණය වෙන්නේ කොච්චර කාලයක් යයිද කියලා. රයිට් පුතේ නැවත මතක් කරනවා ඔයගොල්ලෝ මේ රෙඩස් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙනවා නම් විතරක් අර Google ෆෝම් එක ෆිල් කරලා ඔයගොල්ලෝගේ විස්තර ටික ලබලා දෙන්න. අපි හෙට සහ අනිදා දවස් දෙක ඇතුළත ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ රෙඩස් ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ මොරටුවේ විශ්වවිද්‍යාලයේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක එහෙම නැත්නම් අපි කතා කරන මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හතරට අදාළව කොහොමද ඔයගොල්ලෝ රෙඩි වෙන්න ඕන සහ මේ විභාගය කොහොමද සාර්ථක විදිහට මුණ දීලා ඒ පාස් වෙන එක එහෙම නැත්නම් ඒ සඳහා සාමර්ථ්‍ය ලබා ගන්න කියන එක සම්බන්ධව තමයි මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එක අපි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. දෙමිත අපි ඔයාහලා තියෙන ප්‍රශ්නේ අපි අනිවාර්යයෙන්ම සෙෂන් එකේදී කතා කරන කොහොමද පේපර් එකේ ප්‍රශ්න අහන පිළිවෙල මොන විදියටද ඒ වගේ ගොඩක් දේවල් සර් කතා කරන්න බලාපොරොත්තු වෙනවා දෙමිත. ඕගොල්ලොන්ගේ අවස්ථාව තියෙන දුවේ පුතේ ඕගොල්ලොන්ට ප්‍රශ්න තියෙනේ වහන්න. ගොඩක් දේවල් අපි ප්‍රශ්නත් එක්ක සහ කලින් සෙෂන් එක අතර වාරෙත් කතා කරා. තව මොන හරි තියෙනවා නම් අහන්න පුළුවන්. රයිට් මං හිතන්නේ ප්‍රභාත් සර් දරුවන්ගේ ප්‍රශ්න මොකුත් නැහැ වගේ දැනට. සාරාංශය ගත්තට පස්සේ අපි අද දවසේ කතා කරන්නේ ගැප්ස් ආයතනය මගින් පවත්වනු ලබන මොරටු විශ්වවිද්‍යාලයේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ තියෙන රෙඩිනස් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් මොරටු විශ්වවිද්‍යාලයේ මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ප්‍රධාන පාඨමාලා හතරක් පැවැත්වෙනවා. ඒ හතරට අදාළව කරන රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එක තමයි අපි අද දවසේ එහෙම නැත්නම් මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකට අදාළව අඳුන්වාදීමේ වැඩසටහන තමයි අපි කරේ. ඒතකොට ලබන සඳුදා ඉඳලා අපි ක්ලාසස් පටන් ගන්නවා. ඊටාම සීමිත ළමයි කොට්ටාශයක් විතරයි බඳව ගන්න. මොකද මේකේ ප්‍රැක්ටිකල් ටික කරද්දී අපි ඕගොල්ලෝගේ ඉන්ඩිවිජුවලි අධීක්ෂණය කරන්න ඕන නිසා. ඒක නිසා රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕගොල්ලන්ට පුළුවන්. අපි දැනට ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන තියෙන Google ෆෝම් එකේ තියෙන data ටික fill කරන්න, දත්ත ටික fill කරන්න. ඒක හරහා අපි ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන සිද්ධ කරනවා. සහ course fee සම්බන්ධව ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දරුවන්ට පුළුවන් හෙට සහ අනිද්දා දවස් තුන අපේ ටීම් එකයි ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන සිද්ධ කරගනීවි. හොඳ අවස්ථාවක් තියෙනවා සියලු දෙනාටම විශේෂයෙන්ම ලංකාවේ පළමු පෙළේ එහෙම නැත්නම් ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයේ උපාධියක් හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඒ අවස්ථාවට තමයි මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් අපි මේක කතා කරන්නෙම ඕගොල්ලෝ යම් පැටර්න් එකකට එහෙම නැත්නම් ඕගොල්ලෝගේ උසස් අධ්‍යාපනය එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ලෙවල් කියන එක ඕගොල්ලෝ කම්ප්ලීට් කරගෙන තිබු පැටර්න් එකක් තියෙනවා. හැබැයි මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකේදී ඒ පැටර්න් එකට වඩා වෙනස් විදිහේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැත්නම් වෙනස් විදිහේ විභාගයකට තමයි ඕගොල්ලෝ ඊළඟට මුහුණ දෙන්න තියෙන්නේ මේ මොරටු විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් වීම සඳහා. ඉතින් ඒකට අවශ්‍ය පුහුණුව සහ ප්‍රායෝගික දේවල් ඕගොල්ලෝ කොහොමද හුරු කරන්න කියන එක තමයි මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකේදී අපේ ආයතනය සහ ප්‍රභාත් මදුසංග සහ එකතු වෙලා කරන්න උත්සාහ කරන්න. ඉතින් අවුරුදු 4ක අපි දිගටම අපේ ආයතනය හරහා මේ පාඨමාලාව ප්‍රභාත් සර් එක කරලා තියෙනවා. ඉතින් ප්‍රභාත් සර් මීට අවුරුදු ගාණකට කලින් ඉඳලා මේ දේ කරලා හොඳ රිසල්ට්ස් හොඳ ප්‍රතිඵල අරන් ඇවිල්ලා තිනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයේ ඕගොල්ලෝ දන්න අය ඉන්නවනම් අහලා බලන්න මේ පාඨමාලා කරන අය. ඉතින් අනිවාර්යයෙන් මේ වගකීමත් එක්ක තමයි මේක අපි හොස් කරන්නේ. ඉතින් මම හිතන්නේ වෙන අපිට ප්‍රශ්න අහලා නැති නිසා දරුවෝ අපි පුළුවන් මේ සෙෂන් එක අදට වයින්ඩ් අප් කරන්න. අපි ලබන සතියේ සමුද ඉඳලා ක්ලාසස් පටන් ගන්නවා. රෙජිස්ටර් වෙන්න Google ෆෝම් එකට අපි ඔයගොල්ලෝ සම්බන්ධ කරගෙන සිද්ධ කරනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවනේ ප්‍රභාත් සර්ට අද දවසේ සෙෂන් එකත් එක්ක ඉස්සරහට මේ පාඨමාලාවේ එහෙම නැත්නම් මේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යාම සමග අපිත් එක්ක එකතු වීම සම්බන්ධව එරන් දුවේ පුතේ සහභාගී වුණු සියලුම දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕගොල්ලන්ට සුබ පතනවා. මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එක සාර්ථක කරගන්න ඕගොල්ලන්ට ශක්තිය ලැබෙන්න කියලා සහ ඕගොල්ලන්ගේ උනන්දුව සහ කැපවීම මත. ඉතින් අපි ලබන සතියේ ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙනවා. සහ මතක තියාගන්න ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් සහ ලියාපදිංචි සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම හෙට සහ අනිද්දා දවස් ඇතුළත ආයතනය හරහා සම්බන්ධ වෙලා තියෙන WhatsApp numbers වලට කතා කරලා සහ අපි ඕගොල්ලෝ සම්බන්ධ කරගැනීම සිද්ධ කරනවා. ඒ හරහා ඕගොල්ලන්ට අවශ්‍ය අවබෝධය අපි ලබා දෙනවා. එහෙනම් නැවත වතාවක් ඕගොල්ලෝ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ රෙඩ්නස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හම්බ වෙමු. මේක ඔයගොල්ලන්ට හම්බ වෙන හොඳ අවස්ථාවක්. මේ අවස්ථාව අපතේ අරින්න එපා. මේ අවස්ථාව නාස්ති කරගන්න එපා. මොකද මේ chance එක ආයෝ ඔයගොල්ලන්ට එන එකක් නෑ. රයිට්. එහෙනම් ප්‍රභාත් සර් ගොඩක් ස්තුතියි ඔබතුමාටත් ඒ වගේම සම්බන්ධ වූ සියලුම දුව පුතාටත් අද ගැප්ස් ආයතන වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා සෙෂන් එකට සම්බන්ධ වීම සම්බන්ධව.